උපේක්ෂා සමග කතා බහක් මේ දවස්වල හොඳින් වැඩ කටයුතු කෙරීගෙන යනවා. දුවගේ වැඩ කටයුතු වලට තමයි ප්‍රධාන තැනක් දෙන්නේ. ඒ වගේම පුබුදු චතුරංගගේ පළමුවැනි අධ්‍යක්ෂණය වන ගුණා චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙනවා. අලුත් ටෙලිනාට්‍යයකට සූදානම් වෙන ගමන් රීකන්ඩිෂන් කෙල්ල ටෙලිනාට්‍යයත් අවසන් වුණා. ඒ වගේම සෝෂල් මීඩියා ප්‍රොමෝෂන් වැඩ කටයුතු මේ දවස්වල කරගෙන ඉන්නවා. ඒ වගේම මාස්ටර් සර් නාට්‍යයත් එක්ක මේ දිනවල ප්‍රේක්ෂකයන්ට මුණ ගැහෙනවා. රීකන්ඩිෂන් ටෙලිනාට්‍ය චරිතයට ලැබෙන ප්‍රතිචාර නම් බොහොම ඉහළයි. නමුත් ටෙලිනාට්‍ය සිටින කෙනෙකු සමග මට ගැටුමක් ඇති වුණා. ඒ කවුද කියලා නම් කියන්න මම කැමති නැහැ. ගැටුමෙන් පසුව පෞද්ගලිකව මට එහි රූපගත කිරීම අහිමි වුණා. ප්‍රේක්ෂකයා මේ කිසිවක් දන්නේ නැහැ. සමත්යක් විදියට ගත්තොත් තරමක වෙනස් නිර්මාණයක් නිසා හිතුවටත් වඩා ප්‍රතිචාර එම නාට්‍යයට ලැබුණා. මුලින්ම මම බලන්නේ මගේ චරිතය තුළ යම් දෙයක් මට කරන්න තියනවාද කියලායි. යාළුකමට හා කියලා චරිතය තුළ කිසිම දෙයක් කරන්න නොලැබුණු නිර්මාණයකුත් එකක් දෙකක් තිබුණා. ඒ වගේම චරිතයේ ප්‍රධාන චරිතයද නැද්ද කියලා නම් මම මුලින් ඉඳන්ම හොයපු කෙනෙක් නෙවෙයි. ප්‍රධාන චරිතයක් ලැබෙනවා කියන්නේ නම් සතුටක් වගේම වාග්යක්. කුඩා කාලයේ සිටම මම කලාවට ආදරේ නිසා නිර්මාණයක් තුළ සිටින සියලු දෙනාම එක වගේ. හැම චරිතයකටම සාධාරණයක් ඉෂ්ට කළේ නැත්තම් ඒ නිර්මාණය වැටෙනවා. කවදත් මම මගේ රංගනය තුළ යම් සීමාවක් දාගෙන තිබෙනවා. මෑතකදී මම සිනමා නිර්මාණයකට ආරාධනා ලැබුණා. රූපගත කිරීම පවා සිදු වුණා. එහි ප්‍රධාන නළුවා වුණේ හේමාල් රණසිංහ. මට හෝ කිස් කරන සීන් එකක් තිබුණා. හේමාල් කියන්නේ බොහොමත්ම හොඳ කෙනෙක් සහ වෘත්තීය කාර්ය හඳුනන කෙනෙක්. හේමාල් සමග කර චිත්‍රපටය නැති වුණ එක ගැන මට හරිම දුකයි. නමුත් මම මගේ දුව සමග ඇයගේ පාසලට යනවා, කඩේට යනවා, පොළට යනවා. එහෙම සරල ජීවිතයක් ගත කරන මට අර වගේ රංගපෑමක් කරද්දි දුවට එය බලපාන්නේ කොහොමද කියලා මම හිතන්න ගත්තා. මම උපරිම උත්සාහ කරන්නේ මගේ හදවතට දැනෙන දේ ඉදිරිපත් කරන්න. පිට රටක ගත්තොත් දවසකට කරන්නේ එක රූපගත කිරීමක් හෝ දෙකක්. නමුත් අපේ රටේ ටෙලිනාට්‍ය ගත්තොත් දවසකට සීන් 25ක් 30ක් ෂූට් කරන දවස් තිබුණා. ඉතින් ප්‍රායෝගිකව මුළු හදවතින්ම යම් දෙයක් කිරීම පහසු නැති නිසා මම ඇතැම් දේවල් ප්‍රතික්ෂේප කරනවා. අපි කොහොම හිටියත් දොස් කියන මනුස්සයා දොස් කියනවා. ආශිර්වාද කරන මනුස්සයා ආශිර්වාද කරනවා. මම කියන්නේ දඩබ්බර චරිතයක් නෙවෙයි කියලා පෞද්ගලිකව මම විශ්වාස කරනවා. මගේ ජීවිතේ කැලලකට තියෙනවා නම් තියෙන්නේ මම දේශපාලනයට පිවිසීම. එයත් මම ස්ව කැමැත්තෙන් නොකළ බව මම පුනපුනා මාධ්‍යයට කියපු දෙයක්. උදාහරණයක් විදිහට ගත්තොත් ශෘංගාරයේ මාකට් කරන කලාකරුවන් අද කලාව තුර සිටිනවා. ශෘංගාරය කියන හැඟීමේ වරදක් නැහැ. නමුත් මම එවැනි චරිත තෝරා ගැනීම තුළදී පරිස්සම්. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙනවා කියන එක පහසු නැහැ. එතනදී සිංගල් මාම් කියන චරිතය හරි අමාරුයි. නමුත් මවක් වීම කියන්නේම ජීවිතයට වටිනාකමක් එකතු වෙන අවස්ථාවක්. ජීවිතයේ යථාර්ථය අවබෝධ වෙන, එහි ලැබෙන ගරුත්වය වෙන කිසිම දෙයකට සම කරන්න බැරි තනතුරක්. අනිත් සාමාන්‍ය මිනිසෙක් දිහා උපරිම 100 දෙනෙක් බලාගෙන ඉඳීවි. නමුත් මොන ශේෂ්ත්‍රයකින් හෝ ජනප්‍රිය වුණ කෙනෙක් දිහා ඊට වඩා පිරිසක් ඇහැ ගහගෙන ඉන්නවා. එහිදී සිංගල් මාම් කෙනෙක් විදිහට දරුවාට හරි දේ කියලා දෙන එක ආරක්ෂා කර ගැනීම ලෙහෙසි දෙයක් නෙවෙයි. උදාහරණයක් විදිහට ගත්තොත් ඒ කාලේ මොනම හරි දෙයක් දැනගන්නේ රූපවාහිනියෙන්, පත්තරයකින්. නමුත් දැන් අන්තර්ජාලය තිබෙනවා. මමයි මගේ දුවයි ජීවිතේ විඳින දෙන්නේ. මම දුවට හොඳ යහළුවෙක් වගේ ඉන්නේ. නමුත් ගැටලුව දරුවා මම එයාට දෙන ආදරය වෙන අයගෙන් බලාපොරොත්තු වෙනවා. ඒ අයගෙන් බලාපොරොත්තු වෙන ආදරේ ඇයට නොලැබුණාම දුව මගේ මතම යැපෙන්න උත්සාහ දරනවා. එතනදී මම රැකියාවට යද්දී මට විවේකයක් අවශ්‍ය වෙලාවට යම් පීඩනයක් ඇති වෙනවා. හැබැයි ඒ හැම දෙයක්ම తాවකාලිකයි. දුවත් ඉක්මනින් ලොකු වෙනවා. ඇයට දැනුත් යම් දේවල් තේරෙනවා. දුව මොන අංශයෙන් ඉදිරියට යනවද කියන කාරණේ මම තවමත් තීරණය කළා නැහැ. මොන අංශයට ගියත් ඇය නිසි ලෙස හදාරා ඉදිරියට යා යුතුයි. ඒ වගේම ඇය රංගන ශ්‍රේෂ්ඨයෙන් ඉදිරියට යන්න ඕන කියලා කිව්වොත් කීයටවත් මම ලංකාවෙන් ඇගේ ගමන ආරම්භ කරන්න දෙන්නේ නැහැ. එහෙම තහනමක් මගේ තියෙනවා. මේ ශ්‍රේෂ්ඨය තුළ වාසනාව සහ ලැබීම කියන දේ ලොකුවටම බලපාන දෙයක්. කොච්චර හැකියාව තිබුණත් මම නම් හිතන්නේ නැහැ එක හා සමාන පිළිගැනීමක් හැමෝටම ලැබෙනවා කියලා. ඇතැම් අය සමග වැඩ කිරීම පහසුයි. ඇතැම් අය සමග නැහැ. හැම පරම්පරාවක්ම හැසිරෙන විදිය ගොඩක් වෙනස්. ඒකට එකම හේතුව තමයි තාක්ෂණය. උදාහරණයක් විදිහට ගත්තොත් මම ලංකාවේ කෙනෙක් නෙවෙයි. නමුත් මම ලංකාවට එද්දී සියලුම කලාකරුවන්ට බොහොම අවංකව කරු කරපු කෙනෙක්. නමුත් එදායින් පසුව ඉපදුන දැන් කලාවේ සිටින ඇතැම් දරුවන් බලන්නේ
නිර්මාණයේ ගුණාත්මක භාවයට වඩා YouTube Facebook වල views කොච්චර ලැබෙනවද කියලයි. ට්‍රෙන්ඩින් වෙන දේවල් මොනවද කියලා ඔවුන් හොයන්නේ. ඊළඟට ඔවුන් බලන්නේ මුදල. අවුරුදු 10 12 දරුවා පවා මුදලේ වටිනාකම දැනුනහම හොයන්නේ මුදල්. ඒ නිසා ඔවුන් ගුණාත්මක භාවයට වඩා වාසිය ලාභය ඉක්මනින්ම ජනප්‍රිය වීම කරුත්වය නොදී කරුත්වය බලාපොරොත්තු වී වැනි දේවල් ඇතැම් නවකයන් තුල තිබෙනවා. පොඩි අයගේ ආකල්ප පිළිබඳ කතා කරනකොට අපගේ කර්මාන්තය මීට වඩා පිළිවෙලක් විය යුතුයි. පෞද්ගලිකව හිටියටත් වඩා ශක්තිමත් කාන්තාවක් විදිහට මම මාව දකිනවා. කවුරු අපිට මොන වැරද්දක් කළත් අපි හොඳින් ඉන්නවා නම් අපිට වැදගත් වෙන්නේ එපමණයි. මට තිබුණ ප්‍රශ්න සියල්ලක්ම අද මට නොමැති වීම ගැන මම ගොඩක් සතුටුයි. ඉස්සර නම් ගොඩක්ම තිබුණේ ඉල්ලගෙන දාගත්තු ප්‍රශ්න. අද නම් ඒ කිසිම ගැටලුවක් නැතුව සිටීම මට සැනසෙල්ලක්. ආර්ථික අතින් ගත්තත් මීට වඩා සුරක්ෂිතව මට ඉන්න තිබුණා. මම පබා කරන කාලේ පිටරට සංචාරවලට පවා ගියා. ඒ කාලේ වැඩ ටික කළමනාකරණය කරගන්න මග පෙන්වන්න හරි කෙනෙක් හිටියා නම් අද මට මීට වඩා තැනක ඉන්න තිබුණා. නමුත් අද මමත් මගේ දුව සතුටින් කාලය ඇඳලා සැහැල්ලුවෙන් සැනසීමෙන් ඉන්නවා.